මලල සීකර සද්ද කෝෂය කියනවා. මොකද වලිලා ආණ්ඩු පෙරලන්නද විපක්ෂ පෙරලන්නද කතා? පෙරලන්න නෙමෙයි අයියා අලුතෙන් ආව 20 වෙනි සංශෝධනය. මේක ගැන අපි දැන් කතා කරලා මන් නැතුව උඹලා ඌව කතා කරන්න. උඹලා දන්නවද මේ ඇටෙන් පොත්තෙන් ආපු නැති 20 වෙනි සංශෝධනය ගැන? ඌවගේ තියෙන්නේ පොඩි කැටලු. හරිද? ඕක වල්ගදරුවකුත් බලපෑමක් තියනවා කියනවනේ. ඕ අම්මා ඌවට ප්‍රභා සංශ්ලේෂණය භෞමික අඛණ්ඩතාවය එතකොට තව දලදේශීය නිෂ්පාදනය රුපියල අවම වීමේ අගේ මත පදනම් වෙච්ච ආර්ථික උද්ගමනය ඔක්කොම මල්ලි බලපානවනේ ඌවට. එතකොට ඔක්කොම බලපානවද? ඔව් මල්ලි ඔය 20 වෙන පාවෙන හැම එකටම ඌව බලපානවා. මොකද්ද මේ කියන්නේ 20 වෙන පාවෙන දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. මෙතන 20 වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කියන්නේ. මෙතන 20 වෙන එකක් මම